බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඇස කන නාසය දිවකය මනස තුලින් ගන්න අරමුණු මත ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරන ගතිය නැතුව ඇහැ පාවිච්චි කරන්න පුළුවන් නම් දරුවා දැක්කත් මැදහත් හතුරෙක් දැක්කත් මැදහත් දෙකටම මැදහත් පේන මට්ටමත් එක්ක හැප්පෙන්නේ නැත්තම් ආයතන හයෙන් ගන්න අරමුණු පදනම් කරගෙන යා හැප්පෙන්නේ නැත්තම් මැදින් ඉන්නවනම් මනාපමනාපකම ඇතුලේ එයාව දෝලණය වෙන්නේ නැත්තම් ඔන්න ඔය කාරණේ කෙනෙකුට තිබ්බොත් දෙක බුද්ධ ශාසනය වදාලා පින්වත් මහණෙනි පන්සිල් රකින්න අටසිල් රකින්න දසසිල් රකින්න පෙහෙවස් සමාදන් වෙන්න කියා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන සීලයක් අපට පෙන්වුවා. අන්නේ සීලයටත් වටිනාකම දෙනවා නම් දෙකයි. තුන්වෙනි එක තමන්ගේම පංචස්කන්ධය ඇති වෙන නැති වෙන විදිහේ බලන්න පුළුවන් මට්ටමට දක්ෂකමක් තියෙනවා නම් තුනයි. හතරවෙනි කාරණේ ඒ පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යන නිසා ඒක අනිත්‍යයි නේද? ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා තණ්හාමාන දිට්ඨි වලින් නඩත්තු වෙන්නේ නැත්තම් ජීවිතය. හතරයි. ඒ තණ්හාමාන දිට්ඨි සාගතකම නඩත්තු වෙන්නේ නැති තැනක ඒ සාමාන්‍ය නඩත්තු වෙන තැනක ඇති වෙන කැමැත්ත පදනම් කරගෙන ගොඩනගෙන සිතුවිලි, අකමැත්ත පදනම් කරගෙන ගොඩනගෙන සිතුවිලි, මමත්වයේ පදනම් කරගෙන ලෝකේ මොන ඕන දෙයක් කරන්න ලෑස්ති වෙන මට්ටමේ සිතුවිලි එයා කලමනා කරගෙන නම් ඉන්නේ පහයි. ඔය ටික තිබ්බොත් තාත්තා, ඔය ටික තිබ්බොත් අම්මා, එයා කවදාවත් මැරෙන්න ලෑස්ති වෙනකොට එයාට දාඩිය දාන්න ඕනේ නැහැ. හේතුව එයා සුගතිය යනවා. ඔය ටික හොඳටම පුරුදු කළොත් අම්මා තාත්තා කියන්න පුළුවන් අපිට. ඔය ටික හොඳටම පුරුදු කළොත්, උපරිම තලයට පුරුදු කළොත් එයා ආයේ සතර අපායට කවදාවත් වැටෙන්නේ නැතුව එයාගේ සක්කාය දිටිය කාඩාගෙන වැටෙනවා. ඉතින් ඔය ටික අම්මා දැන් ඔයාට කරගන්න පුළුවන්. තාත්තා දැන් ඔය ටික ඔයාට කරගන්න පුළුවන් කියලා කිව්වොත් එතකොට ඔයාට අදරෑ මැරුණොත් ඔයාට දාඩිය දාන්නේ නැහැ කියලා කිව්වොත් ඔයාට ලස්සන මරණයක් හම්බ වෙනවා. නිදාගෙන නැගිට්ටා වගේ ඔයාට සුගතිය යන්නේ. මිනිහ නිදයගෙන නැගිටින්නේ. රෑ නිදාගත්ත උදේ නැගිට්ටා. නිින්දේ මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. නමුත් එළි වෙලා කියලා දන්නවා. අන්න ඒ වගේ අන්ධකාරයෙන් මිදිලා යා ආලෝකයේ පැත්තට එනවා කියලා අපි කිව්වොත් ඕක තමයි සිහි මුලා නොවීමේ පාර කියලා අපි කිව්වොත් එයාට අමිහිරි මරණයක් නැහැ. නමුත් අපි ඕක කරන්නේ. ඉතින් ඕක කරන්නේ නැති නිසා අපි ගොඩාක් දෙනෙක් මැරුණාම අපි කරන්නේ මොකද්ද? මැරිච්ච මිනිහ වෙනුවෙන් පාන්සු කූළු දෙනවා. දවස් ගණන් තියාගන්න එපා. කෙනෙක් මැරුණාම දවස් ගණන් තියාගන්න එපා. බොරු වැඩක්. මැරුණාම පුළුවන් නම් පහුවෙනිදට වලේ දාන්න. පාන්සු කූල දීලා වලේ දවස් දෙකක්වත් තියාගන්න එපා. මැරුණාට පස්සේ වලේ දානවා. හැබැයි මැරෙන්න කලින් මේ ටික කියලා තියන්න. දරුවන්ට පවා මේක කියන්න ඕනේ. ඇයි? අම්මා ඉදි දරුවා මැරෙන්න පුළුවන්. අම්මා දරුවට මේක කියන්න ඕනේ. දරුවා අම්මට මේක කියන්න ඕනේ. එහෙම දරුවන්ට අම්මටවත් අම්මා දරුවන්ටවත් මේ කතාව ඇහෙන්නේ නැති යුගයක් මේක. ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ ගොඩාක් ජීවිතේ මිනිසුන්ට මේවා පුරුදු කරලා තිබ්බා. ඒ නිසා උන්ට ජීවිතය අතහැරෙනවා කියන එක දාඩිය දාපු දෙයක් නෙමෙයි. සෝසුසු මේගොල්ලන්ට තිබෙන්නේ. අද බලන්නකෝ මැරුණාම කෑ ගැහිල්ල. මැරුණාම gedara ഘോഷාවක් නැති මට්ටමේ පුදුම මලගයක් හදාගන්න gedara. මැරුණාම ഘോഷා කරන්නේ නැති මලගෙදරකට ලෑස්ති වෙන්න. හඬන්නේ බැලපෙන්නේ සෝසුසුම් වෙලන්නේ නැතුව උපේක්ෂාවෙන් ඒ මිනිහ වලේ දාන්න පුළුවන් මට්ටමට gedara ඉන්න දරුවෝයි දෙමව්පියෝ ඉන්න ඔක්කොම දියුණු වෙන්න. ඒ gedara කඳුල තියාගන්න නැතුව සෝසුසුම් නැතුව උපේක්ෂාවෙන් අවසන් කටයුතු කරන්න පුළුවන් මට්ටමට ඔයගොල්ලෝ දියුණු වෙන්න. ගමේ අය කියාවි බලන්න එක මිනිහෙක් ඇඬුවේ නැහැ කියලා කියයි. ඒගොල්ලෝ කියයි ඒක අසත්පුරුෂකමක්. ඉතින් ඒගොල්ලෝ මොනවාක්වත් අපිට මොකද?
කඳුළු ගලන් නැති මට්ටමට සවිඥානික අවිඥානික ලෝකයට වටිනාකම නොදෙන මට්ටමට ඔය පින්නතුල්ලා උපේක්ඛා සහගත වුණොත් සී මුලා නොවි මරණයට මුහුණ දෙන්න ඕක තමයි මනසේ පුහුණුව.